කියමු බලන්න මහසෙන් තාණ්ඩවය. කොතායුදේ දරත් සවත් ප්‍රභාව බාහු යුක්මයේ ගෙලේ ප්‍රලම්බ රත්න හා සරණ කරන පාලියන් වඩින් වඩින් වඩින්න දැන් වඩම්ම වන්න මල්යහන් කලෙන් මහෙන් උදම් වදින් කලේලි කලන කදිරයින්. අයිබෝන් අයේෂා ඇල්පිටියෙන් වයස අවුරුදු 18යි. හරි අපූර්වට ගායනා කරනවා TikTok එකේ හරි ප්‍රසිද්ධයි. Tamanට තියෙන ෆෝන් එකෙන් මොකද්ද ෆෝන් එක? Axis එකක් තියෙන්නේ. Tamanට පුංචි කාලේ ලැබෙන ෆෝන් එකෙන් Tamanගේ දක්ෂතාවය ඉදිරියට අරන් යන ඉස්කෝලේ කාලෙම පටන් අරගෙන අද වෙද්දි අපි ළඟට ඇවිල්ලා ඉන්නවා ඇල්පිටියෙන්. මොකද්ද ප්ලෑන් එක ජීවිතේ? ලොකු ප්ලෑන් එකක් තියෙනවා. මං හිතන්නේ ඒක ආරම්භ වුණේ මීට අවුරුදු 2කට කලින්. ඕකේ. ඉස්කෝලේ යන කාලේ පටන් ගත්තේ නිකන් පටන් ගත්තේ account එක නිකන් ආසාවට කියලා දාපු එක කවියක් තමයි මුලින්ම මිනිස්සු බලන්න ගත්තේ. ඊට පස්සේ කිව්වා නංගි ලස්සනයි කවි කියන්න කියලා. ඊට පස්සේ තමයි කවි කියන්න පටන් ගත්තේ. ගායිකාවක් වෙන්න ආසද? එහෙම නෑ මං ආස ඩාන්සින් පැත්තෙන් යන්න ඩාන්සින් පුළුවන් හොඳට. ඩාන්සින් පුළුවන්. ඩාන්සින් කරනවා, කවි කියනවා, තව ගීත ගායනා කරන්නත් පුළුවන් ඇති. චිත්‍ර අඳින්නත් පුළුවන් කියලා කිව්වා. කලාවට ලැබි උපන් හපන්කම් තියෙන කෙල්ලෙක්. ඇල්පිටියෙන් ලෝකෙට යන්න හදන්නේ. TikTok එකේ 80000ක් විතර followers-ලා ඉන්නවා. පුංචි කාලෙම ළමයින්ට ෆෝන් එක දෙන්න, හරියට කියලා දෙන්න, මොකද්ද කරන්න පුළුවන් කියලා එයාලම හොයාගනීවි. එහෙම හොයාගත්ත කෙල්ලෙක් තමයි මේ ඉස්සරහා ඉන්නේ. අයේෂා කිව්වම අද බ්‍රෑන්ඩ් එකක් හැමෝම එයා කියන විදියට ආසයි. අපිත් ආසයි අහන් ඉන්න ආසයි. තව මොනවද ගායනා කරන්න පුළුවන් දේව? normal සින්දු කියනවා, කවි කියනවා. හොඳටම කියන්න පුළුවන් සින්දුවක. එහෙම කියන්නේ මං සින්දු වලටම නෙමෙයි ඉච්චර ආස. කවි කියන්න තමයි ආස. ගායනා කරන්න කවි. කවි. ආදරණීය කවියක් කියන්න. මේ දවස් ටිකේ නම් මං ආස කරේ මහසෙන් තාණ්ඩවයට තමයි. ඒක තමයි නිතරම අහන්නේ. ඒ තරම් කියන්නේ මං හිතන්නේ මොකද්ද මහසෙන් තාණ්ඩවය කියන්නේ? මං ඇල්පිටිය වුණාට ගම උරගස්මන් හන්දිය. ඒක මතක් කරන්න ඕනේ උරගස්මන් හන්දිය. එතකොට මං හිතන්නේ අපේ පැත්තේ ගොඩාක්ම ප්‍රසිද්ධයි පහතරට. පහතරටට උපන් හපන්න ඉන්න පැත්තක් තමයි අපේ පැත්ත. එතකොට ඒකත් එක්ක මං හිතන්නේ අපේ ජීවිතය ඇතුලේ නර්තනය කියන එක ගැම්මෙන්ම දැනෙන තැනක් තමයි මං හිතන්නේ පහතරට උඩරට සබරගම් කියන මේ කලා තුනම. එතකොට දෙවියන් වහන්සේත් එක්ක බුදුන් වහන්සේත් එක්ක බුදු ගුණත් එක්ක මේ යන කලාව මං හිතන්නේ අපේ හදවතට මාර විදියට දැනෙනවා. ඒක තාණ්ඩවයෙන් තවත් දැනෙනවා. තව ලස්සන කවි තියෙනවා. ඒ තාණ්ඩවය ඇහැද්දි මේ ඇඟේ හිරිකටු පිපෙනවා. එක පුදුමාකාර ශක්තියක් ඇඟ ඇතුලේ තියෙනවා කියලා ඒක හිතර කට්ටියට දැනෙන කට්ටියට දන්නෝ දැනෙති. ඇත්තට. ඒක ඇබ්බැහියක් ඒකනේ. ගායනා කරන්නත් ඇබ්බැහි වෙන්න පුළුවන්, අහන්නත් ඇබ්බැහි වෙන්න පුළුවන්. ඔය ඔක්කොගෙම අමුතු පුදුමාකාර ශක්තියක් අපේ ජීවිතවල ලැබෙනවා. දන්නෝ දැනති. ඔයාට සබහ දහම් විසින් එමන් නැත්තම් විශ්වය විසින් කුමන හෝ විදියක සපෝට් එකක් ලැබෙනවද මේ ගමනට? ඔයා විශ්වාස කරන විදියට මොනවාද මේ එනර්ජිස් කියන්නේ? ඇත්තටම මුල් දවස්වල කවි කියනකොට කියන්නේ තව කවි කියන්න ආස හිතෙනවා. දෙවියන් වහන්සේ ගැන හොයන්න. කියන්නේ අදහන්න නෙමෙයි. කියන්නේ ඒක මාර විදියට ජීවිතේට දැනෙන විදියට නිවනවා. ඒ වැටෙන කමෙන්ට් එකෙන්, ඒ වැටෙන ෂෙයා එකෙන්, ඒ වැටෙන රියැක්ෂන් එකෙන් තේරෙනවා ඒ මිනිස්සුත් අපේ කවි අහලා නිවෙනවා කියලා. අන්න එතනයි අපේ නිවීම තියෙන්නේ. ඇත්තටම. ගායනා කළා නිකන් ඉන්නව නෙමෙයිනේ. අපි ඒ ගායනාව බෙදා හරිනවා. 100,000 ගාණක් මිනිස්සු එකෙන් නිවෙනවා සිත් සතන්. ඒක අපේ සතුට. ඇත්තෙම. අපි දන්නේම නැතුව පිනක් කරගෙන. තව තවත් TikTok පාවිච්චි කරලා ගායක ගායිකාවන්ට ඉදිරියට එන්න පුළුවන්. මේක මොනිටයිස් කරගන්න පුළුවන්. මේකෙන් සල්ලි හම්බ කරගන්න පුළුවන්. TikTok වගේම YouTube, Facebook වලින් වාට මොනිටයිස් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒවත් දැනගන්නවනේ ඉස්සරහට ඒවත් කරන්න පුළුවන්. බ්‍රෑන්ඩ් එකක් ආයේෂා කියන්නේ මට නම්. ආයේෂා පොඩ්ඩි. ආයේෂා පොඩ්ඩි කියලාද කියන්නේ හැමෝම? පොඩ්ඩි කියලා තමයි කතා කරන්නේ. ආයේෂා පොඩ්ඩිද? පොඩ්ඩි කියන්නේ ගමේ කට්ටියත් පොඩ්ඩි කියලාද කියන්නේ? කියන්නේ පාරේ යනකොට දැක්කොත් අන්න පොඩ්ඩි ඉන්නවා කියලා එහෙම කියනවා. ඇල්පිටියේ. ඌරගස් මං හන්දිය. ඌරගස් මං හන්දිය කිව්වහම ආයේෂාවත් දැන් මුලින්ම මතක් වෙන්නේ. මං හිතන්නේ ඒ වගේ. ඉතින් TikTok එකෙන් අපිට විවිධ ගායන තරු බිහි වෙනවා. හැබැයි ඒකේ හැමදාටම පවතින රූපයක් වෙන්න බෑ. කලාකාරණයක් වෙන්න බෑ. තරු හදන රියැලිටි ෂෝ තියෙනවා. එයාලා හැදෙනවා. ඒ වගේම යට යනවා. 5-6 වෙච්ච කට්ටිය තමයි හිට වෙන්නේ. හැබැයි ගමෙන් තමන්ගේ ෆෝන් එකෙන් TikTok එක පටන් අරගෙන අද වෙද්දි ලෝකෙම ආදරේ මගේ ඉස්සරහාද ඇවිල්ලා මුළු ලෝකෙත් එක්කම ඔයාව දන්න කට්ටිය මේ වීඩියෝ එක ෂෙයා කරනවා අනිවාර්යෙන්. ඔයයි ගමේ යාළුවාට සපෝට් කරනවද? කරන අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. හැමෝගෙම සපෝට් එක ඉතින් හම්බෙන්නේ නැහැ. අපේ ගමන දන්නේ අපිනේ. ඒක නිසා එයාලට කවදාවත් ඒක දන්නන්නත් බෑ. අපේ ගමන අපි ගිහිල්ලාම පෙන්වන්න ඕනේ අපි මේකයි ආපු ගමන කියලා. අන්න එදාට එයාලා විශ්වාස කරાવી. ඒ වෙනුවෙන් වැඩ කරනවානේ. අනිවාර්යයෙන්. යුනික් කෙල්ලෙක්, ඉන්ඩිපෙන්ඩන්ට් කෙල්ලෙක්.
මේ චූටි සයිස් පුංචි සයිස් කෙල්ලෙක් මහා ලොකු ශරීරයක් තියෙන කෙල්ලෙක් නෙමෙයි තමන්ගේ කටින් ඒ හඬින් දේශයක් අවදි කරනවා. ප්‍රශ්න එනවා, අභියෝග එනවා. ඉස්කෝලේ කාලේ කොන් වෙලා නැහැ. කොන් වෙලා තියෙනවා. දක්ෂතාවය පෙන්වන්න හදද්දී දක්ෂතාවයේ වැඩක් නැහැ කියලා නැහැ කවුරු? කියලා තියෙනවා. ඒ වෙලාවේ මොනවද හිතලා තියෙන්නේ? කියන්න ඕන කතාවක් තියෙනවා මුලින්ම. මං නටන්න පටන් ගත්තේ ඩාන්සින් කරන්න පටන් ගත්තේ පෙර පාසල් යන කාලේ ඉඳලා. එතකොට එක වසර දෙක වසරේදී පෙරහැරකට යන හම්බෙනවා. එතකොට දැන් දවල් පෙරහැරේ රස්නේනේ පාර. එතකොට රස්නේ වෙනකොට අම්මට අග්ගාල සිකුරාද පොළට ගිහිල්ලා මේස් දෙකක් අරන් ආවා. මේස් දෙකක් අරන් ඇවිල්ලා ඒ මේස් දෙකේ පතුලට කුෂන් එකක් තියලා හදලා දුන්නා පෙරහැරේ දාගෙන යන්න කෙල්ලගේ කකුල් දෙක රිතේ කියලා. පොඩ්ඩිට. එදා තමයි මං හිතන්නේ මගේ ජීවිතේ මට දැනෙනම තැන ඒ ඔයා හිතාගත්ත මං ගේමක් ගහනවා කියලා. අනිවාර්යෙන්. අම්මයි තාත්තයි විඳින දුක ඇතුලේ මං හිතන්නේ කෙල්ලෙක් විදියට මට දෙන්න පුළුවන් වටිනාකම අනිවාර්යෙන් මං දෙන්න ඕන. දරුවෙක් නේ මම. එයාලගේ දරුවෙක්. කොච්චර මහන්සි වෙන්නේ නැත්. කොච්චර මැරෙන්නේ නැද්ද අපි වෙනුවෙන්? ඒ කැපකිරීමෙන්දනේ අපි මේ දිලිසි ඉන්නේ. අනිවාර්යෙන්. එදා හිතාගත්ත ගේමක් ගහනවා මම. අනිවාර්යෙන්. අම්මා මොනවද කරන්නේ? අම්මා ගෙදරට වෙලා ඉන්නේ. තාත්තා ටේලර් කෙනෙක්. ඕකේ. ලස්සනට අඳින්න කරන්න පොඩි කාලේ නම් තාත්තා පුරුදු කරන්නේ නැති. ඔව්. තාත්තට ව්‍යාපාරේ ඉදිරියට අරන් යන්න උදව් කරනවද නැත්නම්? අනිවාර්යෙන්. ඒකත් ප්ලෑන් එකක්. මොකද එදා දැකපු විදියටම තාත්තා අද ඉන්න ඕන නෑනේ. අනිවාර්යෙන් තැනකට තාත්තා එන්න ඕන මම යනවා වගේම. තාත්තලා ආසයි එදා හිටපු විදියම ඉන්නේ. අපි කොච්චර කිව්වත් මේ විදිහට අපි ජීවත් වෙමු මේ විදිහට අපි ජීවත් වෙමු දැන් පොඩ්ඩක් අපි නැගිටිමු තාත්තා කිව්වට තාත්තට හොඳටම තියෙනවා තාත්තට කොච්චර වුණත් තාත්තා සතුටින් ඉන්නවා හොඳට කාලා බීලා තාත්තා ඉන්නවා හැබැයි අඩියක් අපි කියන ලෙවල් එකට එන්න තාත්තා කවදාකවත් කැමති නැහැ තාත්තා හිටපු තැනම තමයි ඉන්න කැමති ඒ ඇයි ආදරේට මං හිතන්නේ ආදරේට හැබැයි අපිට ආසයි තාත්තලව අපේ ලෙවල් එකට අපි ආවට පස්සේ ඇදලා ගන්න අපි ලෙවල් එකට අනිවාර්යෙන් හැබැයි යාලා ඒ ලෙවල් එකෙන් එන්න කැමති නැහැ කොහමරි ගමු ඒක යාලට ඇති කියලා කියනවනේ ඒක යාලට මේ අපිට ඉන්න විදිය ඇති. මේ අපි හිටිය ඇති. මේ විදිය ඇති. නෑ. අපි කොහොම හරි ඇදලා ගන්න ඕනේ. අනිවාර්යෙන්. ආදරෙත් තාත්තට. ගොඩක්. කෙල්ලෙක්ට තාත්තා කියන්නේ කොයි වගේ චරිතයක්ද? පොඩ්ඩිට තාත්තා කොයි වගේ චරිතයක්ද? මං හිතන්නේ කෙල්ලගේ හයියනේ. මුලින්ම ආදරය කියන වචනේ කෙල්ලගේ හයිය දැනෙන්නේ තාත්තගේ ආදරෙන්. ඒක තමයි ජීවත් කරවන්නේ. අනිත් එක අම්මගේ ආදරේ, සහෝදරයන්ගේ ආදරේ. ඊර්ෂ්‍යාකාරයෝ ඉන්නවද? අනිවාර්යෙන්. කෙල්ලෙක්ට ඊර්ෂ්‍යා කරන්න වැඩිපුර මේ කෙල්ලෙක්මනේ. එහෙම ඊර්ෂ්‍යාකාරන්න මොකද්ද කියන්න තියෙනවද? කමෙන්ට් එහෙම දානවද තරහකාරයෝ එහෙම? ඔව්, ඒ කියන්නේ නොදාත් ඉන්නවා. ඒ කෙලිම කියන අයත් ඉන්නවා. එතකොට මං හිතන්නේ එයාලාගේ වචන වලින් එයාලා පිට කරන්නේ එයාලගේ වටිනාකම. අපි අපේ වචන වලින් පිට කරන්නේ අපේ වටිනාකම. එයාලා කියන දේවල් බාරගත්තොත් තමයි අපි ඒව බාරගත්ත වෙන්නේ. බාර ගන්න ඕනේ නැහැ. බාර ගන්න ඕනේ නැහැ. පාඩු ඉන්න ඕනේ. අනිවාර්යයෙන්. අවුල් නැහැ වගේ ඉන්න ඕනේ. කෙල්ලෝ මෝඩයිද? කෙල්ලෝ කොල්ලොන්ට රැපෙටනවද? ඒක මෝඩකමද නොදැනුවත් භාවයේද අත්දැකීම් නැතිකමද කියලා කියන්න දන්නේ. මේ දේවල් වලින් ජීවිතේ හරියට හදාගත්තා නම් මෝඩ වෙන්න ඕනේ නැහනේ. රැවටෙන්න ඕනේ නැහනේ. කෙල්ලෙක්ගේ ජීවිතේ වටිනාකම කියන්නේ කෙල්ලෙක් එකතු කරගත්ත අත්දැකීම්. එහෙම අත්දැකීම් වලට ගොඩක් ඇති. ජීවිතේ පටන් ගන්න වෙලාවෙම මම හිතන්නේ අවුරුදු 15 වෙනි 16 විතර කරලිට එන්න හදන්නේ ඒ උණ තිබිලා තියෙන කෙල්ලෙක්. අපි වගේම තමයි. දැන් අවුරුදු 18යි. තව අවුරුදු 5ක් 6ක් ඇද්දේවා තව දුරක් යනවා. ඒක අපිට පේනවා. ඒක අද අපි ඉස්සරහට ගෙනියමු. මොකද්ද අවසානයෙන් කියන්න තියෙන්නේ ඔයාගේ ජීවිතේ ඔයා ගහන ගේම තව කෙනෙක් ගහනවා නම් කොහොමද ගේමක් ගහන්නේ කෙල්ලේ? අඩු වයසේ. මං කියන්නේ පළවෙනිම දේ වාසනාව කියලා එකක් තියෙනවා නම් වාසනාව තියෙන්නේ තමන්ගේ උත්සාහය, කැපවීම, මහන්සිය ඒ හැමදේම ඇතුලේ. මොකද අපි කියනවනේ දොතරයියක් හම්බ වෙනකොට ඒක තමයි වාසනාව කියලා. හැබැයි ඒ රුපියල් 40 එකතු කරන්න මාරු උත්සාහයක් දරන මිනිස්සෙක්. ඒ උත්සාහය කැපවීම මහන්සියෙන් තමයි වාසනාව කියලා කෙනෙකුට අපිට කියන්න පුළුවන්. එතකොට මං හිතන්නේ ගමනක් යනකොට අනිවාර්යෙන් වචන අහන්න වෙනවා, කොන් වෙන්න වෙනවා. වැඩිපුරම කලාව ඇතුලේ ඒක මාරු විදියට දැනනවා. මොකද කලාව කියලා කියන්නේ අර නිකම් විෂයක් ඉගෙන ගන්නවා වගේ නෙමෙයි. ලකුණේ කලාවට තැනක් තියෙනවා. ලොකු තැනක් තියෙනවා. එතකොට අපි වැඩ කරන්නේ කලාවත් එක්ක තියෙන මිනිස්සුත් එක්ක. හදවත් මාර පිරිසිදු මිනිස්සු, හදවතට කතා කරන, හදවතෙන් වැඩ කරන මිනිස්සු ඉන්නවා. මේක ලංකාව. එතකොට අපි දකුණේ කියනක ගැම්ම කලාවත් එක්ක එන ගැම්මක් ඒක ඇත්තටම. මාතර කියනකොට, ගාල්ල කියනකොට ගුරුකම්, නැටුම්, පහතරට, උඩරට සංස්කෘතිය කියන එක මාර විදියට දැනන පැත්තක්. ගාල්ල කියන්නේ ගැම්මක් කියලා පෙන්නනවා සද්දෙන්. ඒ හඬ පෞරුෂය දකුණේ ගැම්ම හඬ පෞරුෂයෙන් දෙන්නේ කෙල්ලොන්ටත් තියෙනවා ඒ පිරිමින්ට තියෙන ඒ අසහාය හඬ පෞරුෂය ඔබටත් ඒක තියෙනවා ඒක ලේසියෙන් පිහිටන්නේ නැහනේ දෙන්න බලන්න තව කවියක් රන්
සුවඳ පැන් කලසට පිරිසිදු කළ මෙරඟ මඩල වාරම් දීපු රිසි දැකලා අසමූල ගාල පැතේද බාල. වගේ හීන හැම එකක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ආදරය කියන්නේ මොකක්ද? ආදරේ මං කියන්නේ ආදරේ කියන්නේ වචනෙන් කියන දේ නෙමෙයි. සමහර තැන්වල වචනෙන් කියන දේවල් ඇතුලේ ආදරේ කියන එක තියෙනවද කියන්න අපට හොයන්න නැහැ. දැන් අවුරුදු 16 17 15 18 19 20 කොල්ල කෙල්ලන්ට ආදරේ කියන්නේ හරි වටිනාකමක් නැති නිකන් ඊසිලි ගන්න පුළුවන් දෙයක් වගේ වෙලා තියෙන කාලෙක සීරියස් ලව් එහෙම නැත්නම් හදවතින්ම කරන කමිටඩ් ලව් අපි කියන්නේ ඔයා කමිටඩ් ලව්ද එහෙම නැත්නම් බොක්කෙන් නෙමෙයිද කරන්නේ? ඒවා තියෙනවද? බොක්කෙන් කරන ලව් තියෙනවද? අනිවාර්යයෙන්. කෙල්ල කොල්ල අතරේ ඉස්කෝලවල එහෙම ආදර කතා තියෙනවද? ගොඩාක්ම හම්බෙන්නේ නැහැ. මේක තවදුරටත් තහනම් මාතෘකා නෙවෙයි අපි කතා කරන්න ඕනේ කරන්න පුළුවන් නම් කතා නොකරන්න ඕනේ නැහැනේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ගොඩාක්ම නැහැ. ඒ වුණාට තියෙනවා. හිතන්නේ අපිත් එහෙම තමයි. කලාවත් එක්ක ඉන්නවා. කලාවත් ගොඩ දාගෙන ලව් එකකුත් තියාගෙන ඒ ආදරය කවදාකවත් ආදරය පරද්දලා නැහැ නෝ ආව. ජීවිතේ ආව පරද්දලා තියනවද? ආදරේ එක පැත්තක් එක පාරක්. එකපාර. හැබැයි මේ පාර දිනනවා. අනිවාර්යෙන්. මුංචි කාලෙම්ම ආදරෙන් ඒ පන්නරේ ගන්න කෙල්ල ලොකු වෙද්දී ලස්සන ආදරවන්තය වෙනවා. මම හිතන්නේ මේ ගමන පටන් ගන්න ලොකුම ටර්නින් පොයින්ට් එක. කියන්නේ අපි තනි වෙනකොට පීඩනේ පිට ගන්න විදියක පුදුමාකාර පීඩනයක්. ගෙදරින් සමහරක් වෙලාවට බාහිර පරිසරයෙන් සමහරක් වෙලාවට යාළුවන්ගෙන් සමහරක් වෙලාවට තමන්ගේම නෑදෑයන් සමහරක් වෙලාවට එන පීඩනේ දරා ගන්න අමාරුයි. තමන්ව තේරුම් ගන්න එකෙක් හරින්න ඕනේ. ආදරවන්තෙක් ඉන්න ඕනේ අපිට. අනිවාර්යයෙන්. ආදරෙන් සලකන තමන්ට ආදරෙන් ඇහුම්කන් දෙන යාළුවෙක් හරින්න ඕනේ. ඒ කෙනා අවුරුදු මේ දැන් 25 26 වෙනකම් බලන් ඉන්න බෑ එයා එන්නකම්. එයා ඉන්න ඕනේ. ඒකට ඒක වැරද්දක් නෙමෙයි. ඒ ආදරේ හරියට සුරක්ෂා කරගත්තොත් ආරක්ෂා කරගත්තොත් මුළු ජීවිතේම උනත් අපිට වෙනස් කරගන්න පුළුවන් ඒ ආදරේ. නැද්ද? අනිවාර්යයෙන් වෙනස් කරනවා. අනිවාර්යයෙන් වෙනස් කරනවා. ඔයාගේ හැම හීනයක්ම සබා වෙන්න කියලා මං සුබපතනවා. මං ඇල්පිටි එනවා. බට්ටියක් කාලේ නෝගල ගෙදර. ඌරගස් මං හන්දිය. ඌරගස් මං හන්දිය. කොහමද කියන්න ඕනේ ඇවිල්ලා ගේ හොයා ගන්න ඕනේ කොහමද? අලුත් කමින් ඇවිල්ලා ඌරගස් මං හන්දිය ටවුන් එක තියෙනවා. කෙලින්මම හරි. ඔයාගේ වීඩියෝ බලන කට්ටියට මොකද්ද කියන්න තියෙන කොහොමද බලන්නේ නැති කට්ටියට එන්න කියන්නේ බලන්න ඔයාගේ TikTok එක Facebook එක අයේෂා පොඩ්ඩි කියලා තමයි ඉන්නේ පොඩ්ඩි කිව්වම දැන් රටම දන්නවා තවත් හොයලා බලන්න කෙල්ලගේ කවි අහන්න හරි ගායන කෞශල්‍යයක් තියෙන කෙල්ලෙක් තවත් නිර්මාණ ඉදිරියට දාන්නත් බලාපොරොත්තු වෙනවා ෆලෝ කරලා තියාගන්න මේ මැනික ලංකාවේ ඉදිරියටම අරගෙන දිගින් දිගටම අයේෂාත් එක්ක ඉන්නනේ අනිවාර්යයෙන් අවසාන වශයෙන් කවුද අයේෂා කියන්නේ මං හිතන්නේ මම කියන්නේ මම තාම මාව හොයනවා මේක පැත්තක් මං හිතන්නේ මට ඕන උනේ හදවතට කතා කරන්න මිනිස්සුන්ගේ මොකද මගේ රූපය ඇඳලා තිබ්බ ඔයාව අද මෙතෙන්ට එන්න එතකොට මට හීනයක් වගේ කතා කරනකොට අයේෂා එන්න කියනකොට ඒක වෙනම එකක් මං හිතන්නේ මම පළවෙනි වතාව මෙහෙම ආපු එතකොට මගේ ජීවිතේ මං හිතන්නේ දැකපු මේන් කැරක්ටර් එක ඔයා thank you එතකොට අපිට දැනනවා දක්ෂතාවය ඒ දක්ෂතාවය වළක්වන්නේ කවදාවත් දැක්කොත් අනිවාර්යෙන්ම ගෙන්නනවා අම්මයි ඔබට කතා කරා අද ඊයේ කතා කරේ ඊයේ අද ආවා අදින් පස්සේ එන හැම අභියෝගයකටම ඔයාට මුහුණ දෙන්න අමාරු අවස්ථාවක් આવොත් අපි ඉන්නවා ඔබට ඕන වෙලාවක අපි ස්ටුඩියෝ එකට එන්න කොළඹට ඇල්පිටියද කොළඹද උතුරද දකුණද නෙමෙයි වැඩමයිනේ අනිවාර්යයෙන් කොහේ හිටියත් එයා ඉස්සරහට එනවම තමයිනේ අනිවාර්යයෙන් කාටවත් වළක්වන්නත් බෑ ඒක වළක්වන්න පුළුවන් සුභාදහමට විතරයි ඇත්තටම ඔයාගේ හැම හීනයක්ම සැබෑ වේවා කියලා හදවතින්ම අශෙන්නය ප්‍රාර්ථනා කරනවා thank you ඔයාට ගොඩක් මට දුව වගේ ජය වයිෂා ජය ඔයාටත් මට දෙන්න කිව්වට ගොඩාක් පිං